මක්කලි ගෝසාව. දන්නවද? ලෝකයේ හිටපු මහා මිත්‍යා දෘෂ්ටිකයන්. මෙතුමා ජීවත් වෙලා තියෙන්නේ අදින් අවුරුදු 4000කට පමණ පෙර. ඉතිහාසඥයන්ගෙන් අහන්න එපා. ඔහු ජීවත් වෙච්ච කාලය ගැන. ඔවුන් දක්වන සම්මත ඉතිහාසයේ කාලය පිළිබඳ බරපතල ගැටලු තියෙනවා. ඔහුගේ දර්ශනයේ තේරුම් ගැනීම සඳහා ඔහු ජීවත් වෙච්ච කාලය වැදගත් නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන සොයා යන ගමනේදී මෙතුමාගේ දර්ශනය පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා කියනවා මේ දර්ශනයේ නිවන නැහැ කියලා. ඔව්. මේ දර්ශනය පුජ්‍යල විමුක්ති දර්ශනයක් නෙවෙයි. මේක යම්කිසි සාමූහිකයක සමාජයක රටක රාජ්‍යයක ආර්ථිකය පිළිබඳ දර්ශනයක්. නැත්නම් ආර්ථික විමුක්තිය පිළිබඳ දර්ශනයක්. මෙතුමාගේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් විදිහට සියලුම ආගම් සැලකනවා. අපි සම්‍යක් දෘෂ්ටිව සැලකන වෙලාවේ ටිකක් කුණු රහක් ලුණු රහක් එන්න මිත්‍යා දෘෂ්ටියක් ටිකක් කියවලා බලමු. මට පුළුවන් ඔබට උදව් කරන්න මේ මිත්‍යා දෘෂ්ටිය කියවා ගැනීම සඳහා. ඊට පෙර අපි මතක් කරගන්න ඕනේ දෘෂ්ටියක් කියන්නේ මොකක්ද කියලා. දෘෂ්ටිය පැනනගින්නේ ගැටලුවක් අරබයා. එම ගැටලුව අරබයා දෘෂ්ටිකයා පරමාර්ථගත වෙනවා. දෙවනුව එම පරමාර්ථයට තිබෙන බාධකයේ පරමාර්ථ වශයෙන් හඳුනා ගන්නවා. තුන්වෙනුව එම බාධකයේ මැඩගෙන පරමාර්ථ ඉටු කර ගන්නා වැඩපිළිවෙලක් සම්පාදනය කරනවා. එවැනි දෘෂ්ටියක් බොහෝ කල තිබෙනවා නම් සහ බොහෝ දෙනෙකුට අදාළ නම් ඒක දර්ශනයක් කියලා කියනවා. ඒ පවතින කාලය වැඩි වෙන්න අදාළත්වය වැඩි වෙන්න ඒ දෘෂ්ටිය මහා දර්ශනයක් කියලා කියනවා. අදින් අවුරුදු 4000කට පෙර පහළ වෙලා අදටත් ලෝකයේ තියෙන එකම ආර්ථික දර්ශනය මෙතුමාගේ දර්ශනය. මෙතුමාගේ ආර්ථික දර්ශනයේ අභිභවා යන දර්ශනයක් ඉදා මෙදා තුර ලෝකේ පහළ වෙලා නැහැ. මෙතුමාගේ දර්ශනය ඒ නිසා කටපුරා කියන්න පුළුවන් මහා දර්ශනයක් කියලා. මම කියවනේ මෙතුමාගේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් කියලා ලෝකයේ සැලකෙන නිසා මේ දෘෂ්ටිය ලෝකයේ පුරා පාවිච්චි වුණාට මෙතුමාගේ නම පාවිච්චි කරන්නේ නැහැ. මෙතුමාගේ නමට මල් පහන් හඳුන්කෝරු පත්තු කරන්නේ නැහැ. පිළිම හදලා නැහැ. මෙතුමාට අනුගාමි කියන්නේ නැහැ. අඩුතරමින් මෙතුමාගේ දර්ශනය භාවිතා කරන අය මේ දර්ශනේ මෙතුමාගේවද කියලා කියන්නටත් දන්නේ නැහැ. වෙනත් අයගේ නම් ඒ කියන්නේ බාප්පලා පුංචි අම්මලාගේ නම් වලින් තමයි මෙතුමාගේ දෘෂ්ටියේ විවිධ කොටස් ලෝකේ පුරා පාවිච්චි වෙන්නේ. හොරාරක්කු වගේ. හොරාරක්කු ජනප්‍රියයි ඒ වගේ. ඉතින් අපි බලමු මෙතුමාගේ දෘෂ්ටියේ ගැටලුව මොකක්ද කියලා. මෙතුමා උතුර නොහොත් වම දකුණ නැගෙනහිර බටහිර ලෙස දිසා හතරක් බෙදා දක්වනවා. වම් පැත්ත නොහොත් උතුරු පැත්තට සම්පත් සීමා සහිතයි කියලා දානවා. දකුණු පැත්තට දානවා අවශ්‍යතා අසීමිතයි කියලා. නැගෙනහිරට දානවා ජනගහනය වැඩි වෙනවා කියලා. බටහිරට දානවා
සීමිත සම්පත් ටික දෙනෙක් විසින් අත්පත් කරගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා කියලා. ඔහුගේ ප්‍රශ්නය ගැටලුව කොහොමද වැඩි දින කාලා බීලා ඇඳලා ජීවත් වෙන්නේ? ඒක තමයි මක්කලි ගෝසාලගේ දෘෂ්ටියේ සාකච්ඡාවට භාජනය වෙන ගැටලුව. මේ ගැටලුව කාල් මාක්ස්ගේ මාක්ස්වාදය තුලත් මේ විදිහටම ගන්නවා. නමුත් මාක්ස්වාදය දේශපාලන දර්ශනය. ඒකෙදී මේ ගැටලුවේ වෘද්ධිය සලකන්නේ නැහැ. ඔහු පරමාර්ථගත වෙන්නේ මාක්ස් එංගල්ස් සීමා සහිත සම්පත් සාධාරණ ලෙසත් සමාන ලෙසත් බෙදා ගැනීමට. පවතින සම්පත් ප්‍රමාණය. නමුත් මක්කලි ගෝසාල හඳුනා ගන්නවා සීමා සහිත සම්පත් සහ අවශ්‍යතා අතර පරතරය ජනගහනයේ වැඩිවීමත් එක්ක එන්ටෙන්ටම් වැඩි වෙනවා කියලා. ඒ නිසා මේ මක්කලි ගෝසාල මාක්ස් එංගල්ස් වගේ නෙවෙයි, එයා ආර්ථික කෝණයකින් පරමාර්ථගත වෙනවා. ඔහු පරමාර්ථගත වෙන්නේ අත්‍යවශ්‍ය සහ අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කළ යුතුයි කියලා. ඒ තමයි පරමාර්ථය. මේ පරමාර්ථය සඳහා තිබෙන බාධකය මාක්ස් එංගල්ස්ට තියෙන බාධකය මේ තමයි සීමා සහිත සම්පත් ටික දෙනෙක් අතේ ඒ රාශිභූත වෙලා තියෙනවා. එහෙමනම් නිෂ්පාදනය වැඩි කරන්නට මේ සම්පත් ලබා ගන්න ඕන. නිෂ්පාදන ක්‍රියාවලියට. එවකට මේ සඳහා තිබුණේ ක්‍රම දෙකයි. එකක් පැහැර ගැනීම. අනිත් එක ප්‍රතිෂ්ඨාවක් නැති ගනුදෙනු මගින් ලබා ගැනීම. පැහැර ගැනීම කියලා කියන්නේ කිසිවක් දෙන්නේ නැහැ, වන්දි දෙන්නේ නැහැ, බලහත්කාරයෙන් ලබාගෙන නිෂ්පාදන ක්‍රියාවලියේ යොදවන එකට. මක්කලි ගෝසාල කියනවා පැහැර ගත්තාම ප්‍රතික්‍රියාව ඇති වෙනවා. ඒ නිසා පැහැර ගැනීම නොකළ යුතුයි කියලා. අනිත් ක්‍රමයේ එකවකට තිබුණේ ප්‍රතිෂ්ඨාවක් නැති ගනුදෙනු. මොනවද මේ ප්‍රතිෂ්ඨාවක් නැති ගනුදෙනු? දානේ, පරිත්‍යාගය, ආධාර, සානාධාර ආදී කිසිවක් දෙන්නේ නැහැ. නමුත් බලෙන් නෙවෙයි ගන්නේ. මේවත් මක්කලි ගෝසාල ප්‍රතික්ෂේප කරනවා. ඔහුගේ නිෂ්පාදන ක්‍රමයට මේ විදිහට සම්පත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ. ඔහු කියනවා එමගින් නිෂ්පාදනයේ ස්වායත්තතාවය නැති වෙනවා කියලා. මොනවද මේ නිෂ්පාදනයේ ස්වායත්තතාවය? කුමක් නිපදවනවද? කොපමණ නිපදවනවද? කාට නිපදවනවද? නිෂ්පාදන ක්‍රමය තාක්ෂණය කුමක්ද? අමුද්‍රව්‍ය යොදා ගැනීමේ කොන්දේසි මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් නිෂ්පාදකයට තීරණය කිරීමට ස්වාධීනත්වය නැති වෙනවා කියලා. අනිත් පැත්තෙන් පැහැර ගැනීමෙන් නිෂ්පාදන සාධක ලබා ගැනීම නැත්නම් සම්පත් ලබා ගැනීම නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රතික්‍රියා ඇති වෙනවා කියලා. මේ ප්‍රතික්‍රියා නිසා ඔහු කියනවා නිෂ්පාදකයට නිෂ්පාදන ක්‍රියාවලියට යොදන්න තිබෙන ප්‍රධාන වටිනාකම් පහක් ඔහුට අහිමි වෙනවා කියලා. ඒ පහ තමයි කාලය, ශ්‍රමය, අවකාශය, අවධානය සහ ඔහුගේ දෘෂ්ටිය. මොකද මක්කලි ගෝසාලගේ දෘෂ්ටිය තමයි නිෂ්පාදනය වැඩි කිරීම. ඒ සඳහා යොදන්න තියෙන කාලය පැහැර ගැනීමේ කටයුතු සඳහා වෙනත් දෘෂ්ටියක් යොදන්න වෙනවා. ඒ නිසා මක්කලි ගෝසාල මේ ක්‍රම දෙකම ප්‍රතික්ෂේප කරනවා ඔහුගේ නිෂ්පාදන ක්‍රමය. එවකට තිබුණේ මේ දෙක පමණයි. ඔහු අලුතෙන් ක්‍රමයක් හඳුන්වලා දෙනවා. ඒ ක්‍රමය තමයි ඔහු කියනවා නිෂ්පාදන සාධක ඇති අයගෙන් ස්වච්ඡමත් දීලා ඒක ලබා ගන්න ඕනේ කියලා. ස්වච්ඡමත් දෙනවා කියන්නේ දෙන්න පුළුවන් අඩුම ප්‍රමාණය දෙනවා කියන එකයි. ඒ දීලත් ලබා ගන්නේ පරිහරණයෙන් පස්සේ ගෙවන්නේ. පරිහරණයෙන් පස්සේ ගෙවන නිසා මේකට කියනවා ණයට ගන්නවා. එතකොට ලෝකේ ප්‍රථමයෙන්ම දන්නා ඉතිහාසය තුළ ණයට ගන්න හැටි දේශනා කළ ශාස්ත්‍රෝරය විදියටයි නැත්නම් ණය පියා විදියටයි මක්කලි ගෝසාල හඳුන්වන්නේ. මොනවද මේ සම්පත්?
අපි දන්නවා ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, ශ්‍රමය, මුදල්, ප්‍රාග්ධනය, නිෂ්පාදන අයිති ඔය වගේ දේවල්. මේවට ගෙවන ගෙවීම් වලට කියනවා කුලි, පොලි, ලාභාංශ, වැටුප් සහ පුරස්කාර කියලා. එතකොට මේවා තමයි ඊටාම අඩු අගයක කියලා ඒවා පරිහරණයෙන් පස්සේ ගෙවනවා. එතකොට මේ ක්‍රමය ලෝකෙට ප්‍රථමයෙන් හඳුන්වලා දෙන ලද්දේ මේ මක්කලි ගුසාව. මෙතනින් ඉවර නෑ. ඕක කියනවා මේ විදිහට ලබා ගන්නා නිෂ්පාදන සම්පත්, නිෂ්පාදන සාධක මූලික කොන්දේසි 3කට යටත් ආයෝජනය කරන්න ඕන. එකක් තමයි නිෂ්පාදකයාගේ පරිභෝජන වියදම් සඳහා ඒවා යොදා ගන්න බෑ. අනිත් එක තමයි සම්පත් ලබා ගැනීම සඳහා දරන ලද වියදම් මේ විදිහට ලබා ගන්නා සම්පත් වලින් අඩු කරන්න බෑ. ඊළඟට වියදම් කිරීමේ වියදම් අඩු කරන්න බෑ. අපි පසුව මේ වියදම් කිරීමේ වියදම් මොනවද? ලබා ගැනීමේ වියදම් මොනවද කියලා බලමු. එතකොට මෙසේ ලබා ගන්නා නිෂ්පාදන සාධක, ඒ කියන්නේ ස්වච්ඡම දීලා ලබා ගන්නා නිෂ්පාදන සාධක නිෂ්පාදන ක්‍රියාවලියේදී බහු ගුණ කරන්න ඕනේ. බහු ගුණ කරනවා කියන්නේ යෙදවුම් වලට වඩා නිමවුම් වල අතිරික්තයක් හදන්න ඕනේ. මෙම අතිරික්තයේ ප්‍රමාණය සම්බන්ධයෙන් මක්කලි ගුසාල කියනවා අවම වශයෙන් යුනිට් 3ක් හදන්න ඕනේ කියලා. මේ යුනිට් 3 ඕක කියනවා එකක් මේ සැරේ ආයෝජනය කරාට වඩා ලබන සැරේ අඩුම ගානේ එකක් යුනිට් එකක්වත් අවම වශයෙන් ආයෝජනය කරන්න ඕනේ. ඒ සඳහා යෙදවුම් වලට වඩා එක යුනිට් එකක් හැදෙන්න ඕනේ. නිෂ්පාදකයාගේ පරිභෝජන වියදම් සඳහා තව යුනිට් එකක් හැදෙන්න ඕනේ. යුනිට් 1යි. මේ නිෂ්පාදන ක්‍රමයට ආධාර උපකාර සහනාධාර ආදී ප්‍රතිෂ්ඨාවක් නැති ගනුදෙනු වලින් ඇතුල් වීම ප්‍රතික්ෂේප කළාට මක්කලි ගුසාල පිළිගන්නවා මේ සමාජයේ ආධාර උපකාර සහනාධාර අවශ්‍ය පිරිසක් ඉන්නවා කියලා. අන්නේ පිරිස වෙනුවෙන් තවත් අතිරේක යුනිට් එකක් හදන්න. ඊ අනුව යෙදවුම් වලින් වඩා නිමවුම් වල අතිරේක වශයෙන් යුනිට් 3ක්වත් හදිය යුතුයි කියලා කියනවා. මේ යුනිට් 3ට වඩා අඩුවෙන් හදන නිෂ්පාදන ඒකක එම නිෂ්පාදන ක්‍රමයෙන් ඉවත් ව යුතුයි. ඉවත් නොවුවොත් ඉවත් කළ යුතුයි කියලා කියනවා. දැන් අපි බලමු අර එක යුනිට් එකක් හදනවා සහනාධාර අවශ්‍යය වෙන්නේ. ඒක කොටස් දෙකකට බෙදනවා. ඍජුව සහනාධාර අවශ්‍යය. ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා ඇති අයට කෙරෙන ඒවා. අනිත් එක වක්‍රවාදාර අවශ්‍යය. ඒ කියන්නේ මහලුවයි ලිඩ්ඩු සහ දරුවෝ. මොහු මේ කොටස් දෙකට ඍජු ආධාර අවශ්‍යයට වක්‍රවාදාර සැපීමටත් වක්‍රවාදාර අවශ්‍යයට ඍජු උදව් සැපීමටත් අර යුනිට් එකෙන් 50% වෙන් කරන්න ඕනේ කියලා කියනවා. ඍජු ආධාර අය විශේෂ අවශ්‍යතා ඇති අයට ඔහු කියන්නේ ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළට ඇතුල් කරගත යුතුයි කියලා. එසේ ඇතුල් කර ගැනීමෙන් වෙන අලාභය වේවීමට තමයි අර අමතර යුනිට් එකෙන් භාගයක් වෙන් කරන්නේ. අනෙක් කොටස දරුවෝ, දෙමව්පියෝ, වැඩිහිටියෝ, ලෙඩ්ඩු ඔවුන්ට නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙන්න සේවකයන් හරහා වැඩිහිටි දීමනා, වෛද්‍ය ආධාර, ශිෂ්‍යත්ව ආදී ලබා දීම සඳහා වැය කළ යුතුයි. ඔහු කියනවා යම් නිෂ්පාදන ක්‍රමයක මේ සහනාධාර අවශ්‍ය අය වෙනුවෙන් එක යුනිට් එකක් අමතර වශයෙන් නිෂ්පාදනය නොකළොත් ඒ නිෂ්පාදන ක්‍රමයට යුනිට් 3ක් දරන්න වෙනවා කියලා. මොනවද මේ යුනිට් 3? ඔහු කියනවා සහනාධාර අවශ්‍ය පිළිසටත් වේදන් දරන්න වෙනවා. දෙවනුව එම සහනාධාර අවශ්‍ය පිළිසට සහනාධාර සැපීම සඳහා සංවිධානය වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසත් නඩත්තු කරන්න වෙනවා. තුන්වෙනුව
ආධාර උපකාර කිරීම, සහනාධාර කිරීම, පරිත්‍යාග කිරීම, දානය ප්‍රවර්ධනය කරන පිරිසක් ඉන්නවා. මේ කියන්නේ පූජකවරු ගැන. ඔවුනුත් නඩත්තු කරන්න වෙනවා. එතකොට සහනාධාර අවශ්‍ය පිරිස නඩත්තු නොකළොත් තව අමතර කොටස් දෙකක් නඩත්තු කරන්න වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ යුනිට් එක අනිවාර්යයෙන්ම ඔහුගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ වෙන් කළ යුතුයයි ඔහු කියා සිටිනවා. එතකොට මොහුගේ මේ දර්ශනය, මොහුගේ දෘෂ්ටිය ලෝකේ පුරා මිත්‍යාවක් විදිහට ප්‍රචලිත වෙන්න එක හේතුවක් වන්නේ සියලුම ආගම් මේ දෘෂ්ටියට විරුද්ධ වෙනවා. ඊට හේතුව තමයි දානීය පරිත්‍යාග ආධාර උපකාර පිළිබඳව මක්කලි ගෝසාල දක්වන්නේ ඊටාම ප්‍රබල විරෝධයක්. ඔව් කියනවා දැන් ඕවර කියන පැහැර ගැනීම මගින් අරමුදල් නිෂ්පාදන ක්‍රමයට සපයා ගන්න නැහැ කියලා කියනවනේ. ඊට අමතරව ඔහු කියනවා යම්කිසි ආර්ථිකයක පැහැර ගැනීම. ඒ කියන්නේ අල්ලස්, දූෂණය, වංචා, මංකොල්ලකෑම් ආදී මගින් අරමුදල් රැස් කරගත්තු අය නිෂ්පාදන ක්‍රමයට ඇතුල් වෙන්න එනවා නම් ඔවුන්ට ඇතුල් වීමට ඉඩ නොදී යුතුයි කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු කියනවා යම්කිසි සමාජයක ආර්ථිකයක ප්‍රතිෂ්ඨාවක් රහිත ගනුදෙනු මගින් ඔය ධනට පිනට ලැබිලා එකව කරලා අරමුදල් රැස් කරගෙන නිෂ්පාදන ක්‍රමයට ඇතුල් වෙන්න යමක් කියනවා නම් ඔහුටත් මේ නිෂ්පාදන ක්‍රමයට ඇතුල් වීමට ඉඩ නොදී යුතුයි කියලා කියනවා. දැන් මක්කලි ගොසල්ගේ වම් පැත්ත මක්කලි ගොසල්ල වෙන් කරන්නේ පැහැරගත් අරමුදල් පවතින පැත්ත විදිහට. දකුණු පැත්ත ප්‍රතිෂ්ඨාවක් නැති ගනුදෙනු මගින් ලැබෙන පැත්ත. මක්කලි ගොසල්ල කියනවා අර පැහැරගත් අරමුදල් සහිත අය කියන්නේ අල්ලස්, දූෂණ, වංචා ආදීන් ලබාගත් අයත් මේ දකුණු පැත්ත පරිත්‍යාග දානේ සහ ප්‍රතිෂ්ඨාවක් නැති ගනුදෙනු මගින් අරමුදල් වත්කම් රැස් කරගත් අයටත් මක්කලි ගෝසාල කියන ආර්ථික ක්‍රමයට ඇතුල් වීමට ඉඩ නොදිය යුතුයි කියලා. ඔහු එසේ කියන්නේ මේ දෙපිරිසටම මේ සීමා සහිත සම්පත්වල අගය වැටෙන වැටහීමක් නැති නිසා. නැත්නම් ඔවුන්ට මේ සම්පත් ලැබෙන්නේ කොස්ට් එකක් නැතුව. දැන් මක්කලි ගෝසාලගේ ආර්ථික ක්‍රමයේ තුල ඉන්න නිෂ්පාදකයින්ට ඒ සම්පත් පරිහරණය කරනවටත් ගෙවන්න වෙනවා, සම්පත් ලබා ගැනීමටත් ගෙවන්න වෙනවා. නමුත් මේ වම් පැත්තේ ඉන්න වත්කම් පැහැරගත් අයත් දකුණු පැත්තේ ඉන්න පරිත්‍යාගයට ලැබිච්ච අයත් ඔවුන්ට නැහැ වත්කම් වල අගයක්. එම නිසා ඔවුන් යෙදවුම් වල කොස්ට් එකක් නැති නිසා බොහෝ වෙලාවට මක්කලි ගෝසාලගේ ආර්ථික දර්ශනයේ ප්‍රධාන මූලධර්මය වෙන සොච්චමක් දීලා ඒ සොච්චමත් පස්සේ ගෙවන පදනම මත ගන්න එක සොච්චම උඩට ගේනවා. ඒ කියන්නේ කුලි පොලි ලාභාංශ වැටු පුරස්කාර කියන ඒ වගේ මට්ටම උඩට ගෙනනවා මේ දෙපිරිස විසින්. එසේ කරන්නේ ඔවුන් කර්මාන්තයට ඇතුල් වෙනකොට නැත්නම් නිෂ්පාදන ක්‍රමයට ඇතුල් වෙනකොට එම නිෂ්පාදන ක්‍රමයේ ඉන්න සේවකයෝ මිලට ගන්නවා වැඩි වැටුපක් දීලා. දේපල මිලට ගන්නවා වැඩි කුලියක් දීලා. මේ ආකාරයට මොවුන් ඇතුල් වෙනකොට අර මක්කලි ගෝසාලගේ කාර්යක්ෂම නැත්නම් යෙදවුම් වලට වඩා වැඩි නිමවුමක් ගන්නට සොච්චමත් දීලා සම්පත් රැස් කරලා නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන අයට ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළෙනවා. එසේ ඉහළ එනකොට ආන්තික නිෂ්පාදකයින්ට මක්කලි ගෝසාලගේ නිෂ්පාදන ක්‍රමයෙන් අයින් වෙන්න වෙනවා. මේ නිසා මක්කලි ගෝසාල කියනවා අර පැහැර ගැනීම මගෙන් සම්පත් රැස් කළ අයටත් පරිත්‍යාග මගින් සම්පත් රැස් කළ අයටත් මේ නිෂ්පාදන ක්‍රමයට ඇතුල් වීමට ඉඩ නොදිය යුතුයි කියලා. දැන්
මෙතනින් ඔබට ගිහිල්ලා ඔහු කියනවා යම් කිසි රටක රාජ්‍යක සාමූහිකයක පැහැර ගැනීම බහුලව තිබෙනවා නම් හෝ ආධාර උපකාර සහනාධාර ආදී කටයුතු බහුලව තිබෙනවා නම් හෝ එවැනි රටකට රාජ්‍යයකට සාමූහිකයකට කිසිදාක ආර්ථික විමුක්තියක් ළඟා කරගත නොහැකි කියලා. මෙතනින් ඔබට ඔහු ගිහිල්ලා ඔහු කියනවා ප්‍රතිෂ්ඨාවක් රහිත ගනුදෙනු මගින් අරමුදල් රැස් වෙන අයට එම අරමුදල් ලැබෙන්නේද පැහැරගත් ගැනීමෙන් අරමුදල් රැස් කළ අයගෙන් කියලා. මක්කලි ගුසාල කියන විදිහට ඔහුගේ දක්ෂිණ වෘත්ත ආර්ථිකය කියන්නේ ප්‍රතිෂ්ඨාවක් රහිත ගනුදෙනු මගින් උද්ගත වන ආර්ථිකය රඳා පවතින්නේ වාම වෘත්ත ආර්ථිකයේ මතයි. එනම් පැහැර ගැනීම මගින් ඇතිවන ආර්ථිකයේ මතයි. මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ නිසා මේ දෙකටම මොහුගේ නිෂ්පාදන ක්‍රමයට ඇතුල් වීමට ඉඩ නොදිය යුතුයි කියලා ඔහු කියනවා. දැන් මේ කාරණේ නිසා තමයි මේ ඔහුගේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් විදිහට ලෝකේ පුරා සියලුම ආගම් ප්‍රතික්ෂේප කරන්නේ. දැන් මක්කලි ගෝසාලගේ මේ ආර්ථික දෘෂ්ටියේ ප්‍රධානම ලක්ෂණය වන්නේ එය වෘද්ධියට ඉඩක් දෙන එක. වෘද්ධියට ඉඩක් දෙනවා කියන්නේ යෙදුම් වලට වඩා නෙමෙයි මුලගයක් ගන්නවා කියන එක. අද කුඹරකින් බුසලට 50ක් ගත්තා නම් බුසල් හෙට 55ක් ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මක්කලි ගෝසාල කියන්නේ මේ පැහැර ගන්න අයත් පරිත්‍යාග මගින් අරමුදල් රැස් කරන අයත් ආර්ථික වෘද්ධිය වෙනුවට ආර්ථික ව්‍යාප්තිය සලකනවා කියලා. ඒ කියන්නේ අද එක කුඹරක් වැඩ කරපු එක්කිනා හෙට තව කුඹරක් වැඩ කරන්න බලනවා මිසක් අරකේ ඵලදායිතාවය වැඩි කරන්න වැඩ කරන්නේ නැහැ කියලා. එක පැත්තකින් මේ පැහැරගත් අරමුදල් සහිත අයත් පරිත්‍යාග මගින් අරමුදල් රැස් කරගත් අයත් මක්කලි ගෝසාලගේ ආර්ථිකයේ අර පොලි කුලි වැටුප් ලාභාංශ පුරස්කාර මට්ටම උඩට ගෙනීමෙන් එක හානියක් කරන අතර අනික් හානිය වුන් කරනවා ඔවුන් වෘද්ධියක් පෙන්වන්න නැතුව ව්‍යාප්තියක් පෙන්වීමෙන්. මේ ව්‍යාප්තිය පෙන්වුවට සම්පත් සීමා සහිත නිසා මෙවැනි අයට නිෂ්පාදන ක්‍රමයේ අවුලක් ඇති කරනු ඇරෙන්න වෙන කළ හැකි දෙයක් නැහැ කියලා ඔහු කියනවා. දැන් මේ කාරණා ටික ඔහුගේ න්‍යායික පසුබිමයි. මේවා වර්තමාන ලෝක ආර්ථික පර්යාය තුළ කෙසේද ක්‍රියාත්මක වෙන්නේ කියලා වර්තමාන ආර්ථික භාවිතය අනුව කරන විග්‍රහයක් මගේ ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න. දැන් එහෙමනම් මේ සම්මතයෙන් එහා